ටෙම්පරරි ටිප් එකක් දාගන්න විදිහ තමයි අද අපි ඉගෙන ගන්නේ. මුලින්ම අපි කියුටිකල් එක පුෂ් කරලා කට් කරලා නැචරල් නේල් ප්ලේට් එකේ ෂයින් එක ඉවත් කරගන්න. වැදගත්ම දේ තමයි ඒක. ඊළඟ පියවර විදිහට නේල් එකට ගැලපෙන නිවැරදි නේල් ටිප් සයිස් එක තෝරගෙන ග්ලූ එකක් ආධාරයෙන් අපි ඒක අපේ නැචරල් නේල් ප්ලේට් එකට අලව ගන්න ඕනේ. ස්කින් එක ඇලවිලා තියෙනවා නම් ටිප් එක අලවද්දී අපි ඒක වෙන් කරලා දෙපැත්ත පාද ගන්න ඕනේ. විශේෂම දේ තමයි ටිප් එක කට් කරන්න අවශ්‍ය ලෙන්ත් එක. ඒ ලෙන්ත් එකට වඩා යම් ඉඩ ප්‍රමාණයක් තියලා තමයි අපි ටිප් එක කට් කරගන්න ඕනේ. ඊළඟ පියවර විදියට නැචරල් නේල් ප්ලේට් එක සහ ටිප් එක අතර තියෙන ගැප් එක ෆයිල් එකක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාලා හොඳට බලන්න මම මේ කරන විදිහ. වැදගත්ම දේ තමයි අපේ නැචරල් නේල් ප්ලේට් එකට ඩැමේජ් එකක් නොවන විදිහට ටිප් එකේ ඝනකම තමයි අපි අඩු කරගන්න ඕනේ. අන්තිමට තමයි අපි ටිප් එක සහ නැචරල් නේල් ප්ලේට් එක බෙන්ඩ් කිරීමක් සිද්ධ කරන්නේ. හොඳට බලන්න ඕගොල්ලන්. අපි හැම වෙලේම ෆයිල් කරන්න ඕනේ නැචරල් නේල් එක පිහිටන ආකාරයට. එතකොට තමයි අපේ නේල් එකේ නැචරල් ගතිය පේන්නේ එක්ස්ටෙන්ෂන් එකක් කරත්. ඒ වගේම මේ පෙන්නන විදිහට නේල් එක පිටතට නිරායමක් සිද්ධ වෙලා තිබ්බොත් අපි අලෝප ටිප් එක ෆයිල් එකක් ආධාරයෙන් අපි අවශ්‍ය ෂේප් එක හදාගන්න ඕනේ. අපිට අවශ්‍ය ෂේප් එක මේ විදිහට ෆයිල් එක ආධාරයෙන් හදාගන්නවා. හදාගෙන ඉවර වෙලා අපිට පුළුවන් අත මේ විදිහට අල්ලලා ඉවර වෙලා අපිට කොහොමද ඒ හදපු ෂේප් එක පේන්නේ කියලා බලලා අඩුපාඩුවක් තියෙනවා නම් නැවතත් ෆයිල් එක ආධාරයෙන් ෆයිල් කරලා අපිට ඒකේ ෂේප් එක නිවැරදිව සකසා ගන්න පුළුවන්. ෆයිල් කරන විට නේල් ටිප් එක යට රැඳුණු කොටස් බෆර් එකක් ආධාරයෙන් ඉවත් කරගන්න පුළුවන්. ටිප් එක දාලා හදාගත්ත නේල් එකට ජෙල් කලර් ඇප්ලිකේෂන් එකක් කරන විදිහ අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු.